වන්නි මානුෂීය මෙහෙයුමේ වැලියොයින් ඉදිරියට යන 59 වන සේනාංකය මුලතිව් කැලේ LTT රැඳී සිටින ස්ථාන රැසකට අද දිනේ ප්‍රහාර එල්ල කර තිබෙනවා. පලා යන ත්‍රස්තවාදීන්ගේ తాවකාලික නවාතැන් පොළවල් ඒ අතර ප්‍රධාන වෙනවා. කැලෑව තුල මෙම කඳවුරු ගෝලට නිරීක්ෂණය නොවන නිසා පාබල සොල්දාදුවන්ට කැලෑව පීරමින් සතුරු ඉලක්ක වෙත පහර දීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා මෑත කාලේ හඳුන්වා දුන් කුඩා කණ්ඩායම් ප්‍රහාරක රටාව අනුව හමුදාවට අවම හානියකින් සතුරාට උපරිම විනාශයක් අත්කර දී භූමිය අල්ලා ගැනීම මුලතිව් කැලය තුලද සාර්ථකව සිදුවනු දැකගත හැකියි. මේ අතර වවුනියාව පෙරියමඩු ගම්මානයට ඇතුල් වී සිටින 57 වන සේනාංකී සොල්දාදුවන් පෙරියමඩු ගම්මානයේ LTTE නායකයන් රැඳී සිටි මූලස්ථානයක් අත්පත් කරගෙන සිටිනවා. භූගත බංකර පද්ධතියකින් සමන්විත මෙම පරිපාලන මධ්‍යස්ථානයේ සිට පෙරියමඩුහි LTTE සමාජිකයන් මෙහෙයවීම ඔවුන්ට සැපයුම් ලබා දීම සහ අතිරේක කණ්ඩායම් යොමු කිරීම සිදුව තිබෙන බවයි හමුදාව තහවුරු කරන්නේ. දිගින් අඩි 20ක් හා පළලින් අඩි 15ක පමණ විශාලත්වයකින් භූගත බංකර පද්ධතිය ඉදිකර තිබෙනවා. දැඩි ආරක්ෂිත භූගත නිවාසයක් වන මෙහි රැඳී සිටි LTTE නායකයන් ඉතා හදිසියෙන් පලා ගොස් ඇති බව අවට විසිරී ඇති දෑ නිරීක්ෂණයෙන් පැහැදිලි වෙනවා. LTTE බලාපොරොත්තු නො වූ මොහොතක මේ ස්ථානයට අනපේක්ෂිත ප්‍රහාරයක් සාර්ථකව එල්ල කළ බව හමුදාව පවසනවා. නායකයන් සමග අවම වශයෙන් 50කට ආසන්න අතිරේක සමාජිකයන් පිරිසක් මෙහි රැඳී සිටින්නට ඇති බවට හමුදාව විශ්වාස කරනවා. ඔවුන්ට ප්‍රහාරයෙන් දැඩි හානි සිදු වූ බවට සාධක පවතිනවා. LTTE මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව මෙහි LTTE සමාජිකයන්ට ලබා දී ඇති ආහාර අනුව පැහැදිලි වෙනවා. පලාගිය ත්‍රස්තවාදීන් අත්හැර දමා ගිය ශනික ආහාර තොගයක් මේ. වේලාගත් ඉලියාප්ප, පිට්ටු, හබලපෙති, ගෝදම්බ රොටි වැනි දෑ මේ අතර වෙනවා. ආහාර කල්තවා ගැනීමට භාවිත කර ඇත්තේ ඉතා ප්‍රාථමික ක්‍රම. මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මානුෂවාදී සංවිධානයක් මුලතිව් කිරිනොත්කි සාමාන්‍ය ජනතාවට ලබා දෙන මුවාවෙන් කල්තබාගත හැකි පෝෂ්‍යදායී ශනික ආහාර තොගයක් LTTEට ලබා දීමට ගෙනවිත් හමු අවස්ථාවේ හමුදාව LTTE මෙම තත්ත්වය පැහැදිලි කර දී තිබුණා. මේ අනුවද දැන් එය සනාථ වෙනවා. මේ අතර මන්නාරමින් ඉදිරියට යන 58 වන සේනාංකය වන්නි මෙහෙයුමේ හමු වූ LTTE විශාලතම විවෘත භූමිය හා ඉදිරි ආරක්ෂක වළල්ල ආක්‍රමණය කොට එහි බලය තහවුරු කරගනිමින් සිටිනවා. මන්නාරම වවුනියාව හා වැලියෝ යන දිසව් තුනේම මේ වන විට යුද බිම වඩාත් උණුසුම් තිබෙනවා. එම ප්‍රදේශ තුනෙන්ම දැඩි පීඩනයක් ත්‍රස්තවාදීන්ට එල්ල කර ඇති බවයි ආරක්ෂක හමුදාවන් ප්‍රකාශ කරන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ලෝකයේ බොහෝ ගරිල්ලා හා ත්‍රස්තවාදී සංවිධානවල නායකයන් සැඟව සිටීමට තෝරාගත්තේ ස්වාභාවික දුර්ගයන්. LTTE නායකයන්ගේද ආරම්භයේ සිටම සිය රැකවරණ ස්ථානය වූයේ මුලතිව් වන දුර්ගයයි. අප මේ සිටින්නේ එම මුලතිව් වනාන්තරය මැදයි. වන්නි මානුෂීය මෙහෙයුමේ මුලතිව් කැලේ ඉලක්ක කරගත් 59 වන සේනාංකය ත්‍රස්ත ඉලක්ක සොයා වනාන්තරයට ඇතුල් වූයේ කිරි ඉබ්බන්වග හා ජානකපුර ප්‍රදේශවලින්. ගෙවි ගිය මාස 6 තුල ත්‍රස්ත ග්‍රහණයේ තිබූ කිලෝමීටර් 8ක පමණ වනාන්තර ප්‍රදේශයක් ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන තිබෙනවා. ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට මෙම ස්වාභාවික වනාන්තරයේ පිහිටීම දැඩි වාසියක් වී තිබුණා. මෙහි දෙවන්ත වෘක්ෂ වියන නිසා ගුවනට වනාන්තරය තුල කිසිවක් නිරීක්ෂණය වන්නේ නැහැ. වෘක්ෂ වියන යට පඳුරු වැවී තිබෙනවා. දෙවන්ත වෘක්ෂයට පිහිටි කුඩා ගස්වල ආවරණයෙන් හමුදාවට සතුරු ඉලක්කවලට නොපෙනී ඉදිරියට ගමන් කිරීමට වාසියක් වුණා. මේ නිසා LTTE අක්කර 100 ගණනක දැඩි වෘක්ෂයට පිහිටි පඳුරු විනාශ කර තිබෙනවා. දැන් එම වෘක්ෂ වියනයට දැකිය හැකි විවෘත ප්‍රදේශයක්. LTTE බංකර පද්ධතිවලට මීටර් 100ක් පමණ ඉදිරියෙන් මේ තත්ත්වය වඩාත් ප්‍රබලව දැකිය හැකියි. මේ නිසා සතුරාට නොපෙනී එම බංකරවලට ළඟා වී පහර දීම අසීරු කරුණක් වී තිබෙනවා. මරෝගුල් ඇටවීමද මීට සමගාමීව සිදු කර තිබෙනවා. රාත්‍රී කාලයේ මේ වනාන්තරය මුළුමනින්ම අඳුරු ගුහාවක්. කොළ පෑගෙන ශබ්දයෙන් පමණයි මෙහි ගමන් කරන්නෙකු පිළිබඳ යම් හෝඩුවාවක් ලබාගත හැක්කේ. මෙය පඳුරු කපා දැමීමේ තවත් අරමුණක්. කෙසේ වෙතත් මෙම සතුරු උපක්‍රම සියල්ලම විද දමමින් ගෙවී ගිය සති කිහිපය තුළ මුලතිව් කැලයේ LTTE වනගත බංකර විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට ආරක්ෂක හමුදා සමත් වුණා.
මේ තිබෙන්නේ අවසන් වරට ආරක්ෂක හමුදා විනාශ කළ LTTE බංකරයයි. මෙම බංකරය පොළවට සමාන්තරව ශක්තිමත්ව ඉදිකර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය බුරුත කළුවර නැදුන් වැනි ශක්තිමත් ලී ලබා ගැනීම කැලයෙන් සිදු කර තිබෙනවා. LTTE මෙම ශක්තිමත් බංකරය විනාශ කර තිබෙන්නේ 8 දෙනෙකුන් යුත් යුද හමුදාවේ කුඩා කණ්ඩායමක්. එම ප්‍රහාරයේ ප්‍රබලත්වය මෙම බංකරය විනාශ වී ඇති ආකාරයෙන් පැහැදිලි වෙනවා. මියගිය සගයන්ද රැගෙන තුවාල ලැබූ LTTE සමාජිකයන් වනාන්තරය තුලට පලා ගොස් තිබෙනවා. මෙවන් බංකර විනාශ කිරීමට මනා යුද නිපුණත්වයක් මෙන්ම හොඳ චිත්ත ධෛර්යයක් අවශ්‍ය වෙනවා. මෙවැනි බංකරයක් විනාශ කිරීමට නම් ඊට ඊටාම ආසන්න වී සතුරා තුලට කාවැදී ප්‍රහාර එල්ල කළ යුතු බව හමුදාව පෙන්වා දෙනවා. මෙම බංකරය අත්පත් කර ගැනීමේදී එක් සොල්දාදුවෙක් ජීවිතය පූජා කර තිබෙනවා. උතුරේ බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආරක්ෂක හමුදාව වවුනියාවේ ත්‍රස්ත බංකර් දෙකක් සහ නවාතැන්පලක් අත්පත් කර ගනිති. පෙරියමඩු සහ පුවරාසන්කුලම් ප්‍රදේශවල බංකර් පිහිටා තිබෙන. මුලතිව්හි බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින බටපිරිස් වැලිඔය ප්‍රදේශයෙන් වංශබේසී පිවිසුම් කඳවුරු 5ක් අත්පත් කර ගැනීමට සමත්ව සිටිති. යාපනය වවුනියාව මන්නාරම සහ වැලිඔය ප්‍රදේශවල දරුණු ගැටුම් ඇති විය. ප්‍රහාරවලින් ත්‍රස්තවාදීහු 19 දෙනෙක් මිය ගියහ. 28 දිනකට බරපතල තුවාල සිදුව ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. LTTE සමාජිකයෙකුගේ මලසිරුරක් ඕමන්ත මුරපොළ හරහා ආරක්ෂක අංශ රතුකරක සංවිධානයට ඊයේ පස්වරුවේ බාර දුන් බව මාධ්‍ය මධ්‍යස්ථානය කියා සිටී. මේ අතර ඊයේ පස්වරුවේ වවුනියාව පෙරියමුරිප්පු පෙරියමඩු වැලිඔය ජනකපුර සහ වැලිකන්ද දංගෙලියද්ද යන ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරින. පුද්ගල නාශක බෝම්බ 92ක් T56 පතරම් 1500ක් ක්ලේමෝ බෝම්බ 2ක් යුද ටැංකි නාශක බෝම්බ 2ක් අත් බෝම්බ 12ක් සහ අරුල් බෝම්බ 2ක් සොයාගත් බව මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.